හලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් අදත් හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා සෙනෝස් ස්ටෝරි බුක් YouTube channel එකට. ඉතින් ඔයා සිංහල novels කියවන්න කැමති කෙනෙක් නම් තවම අපේ channel එක subscribe කරලා නැත්නම් ගොඩක් ආදරයෙන් මතක් කරනවා අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න කියලා. ඉතින් ඒ වගේම ඔයා තවමත් අපේ කතා එක එකතු වෙන්නේ නැති කෙනෙක් නම් එකතු වෙන අලුත් කෙනෙක් නම් පරණ කතා ගිහින් අනිවාර්යෙන් කියවන්න කියලාත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයා මේ විදිහට එකතු වෙලා ඉන්නේ අසම්පත රාත්‍රී නවකතාවේ 10 වෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් එහෙනම් අපි යමු අපේ කතාවේ මොකද වෙන්නේ කියලා බලන්න. හැමෝටම සුබම සුබ දවසක්. ඒ ළමයාගේ තාත්තා අපේ අදිත් වෙන්න පුළුවන්කමක් තියෙනවද? විශාක ඇහුවේ සැකෙන්. අදිත් සර්ට බබාලා හදන්න බෑ කියලා කිව්වට මැඩම් අපි දන්නේ නැහැනේ. සමහර විට ඇත්තටම ඒ දරුවා අපේ සර්ගේ වෙන්නත් පුළුවන්. ඉතින් මෙහෙම කියන්න වෙන කවුරුත්ම නෙවෙයි රණුක. රණුක මේ විදිහට කිව්වම ඒකට උත්තරයක් විදිහට විශාක කියන්නේ හොඳයි එහෙනම් අපි බලමුකෝ බලන්න යන්න ඔය කෙල්ලව. අපේ අදිත් පටලව ගන්න ප්‍රශ්න ගැන නම් කියලා වැඩක් නැහැ. ඉතින් ඇය කියන්නේ එහෙම. රණුක දැන්ම මේ කිසි දෙයක් ගැන පුතාට කියන්න ඕනේ නැහැ. අවවාදයක් විදිහට විශාක මේක කියන්නේ රණුකට මොකද ඇය විශ්වාස කරනවා තමන් හොයලා බැලුවට පස්සේ අදිත් මේ දේවල් දැනගත්තා නම් ඇති කියන කාරණාව. මේ අතරේදී කාටත් හොර රහසේම අසේකගේ මැදිහත් වීම මත ඇගේ මෙහෙයවීම යටතේ වෛද්‍යවරයා විහඟිව සිහිසුන් කරලා ඇගේ දරු කලලය ඉවත් කරන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් වෙනත් සැත්කමක් කරන මුවාවෙන් ඔවුන් විහඟිව රෝහල් කාමරයෙන් පිටතට ගන්නේ අදාළ සැත්කමට අරගෙන යන්න. ඉතින් මෙහෙම තමයි වෙන්නේ. ඉතින් අපි බලමු. මිස් අසේකා මේ වැඩේ කරනවට මට ඉල්ලපු ගාන දෙන්න ඕනේ. අනිත් ගන්න දෙනු ඉතින් පස්සේ බලාගමුකෝ. වෛද්‍ය සමන්ත ඒ විදිහට අසේකට කියන්නේ ඈ දිහාවට මනමාල හිනාවකින් සංග්‍රහ කරමින්. මේ විදිහට මේ වෙන දේවල් වලට පියල් නම් හිටියේ එතරම්ම කැමැත්තකින් නෙමෙයි. හැබැයි ඉතින් අසේකා විහඟිගේ තාත්තා වෙච්ච ඔහුගේ ඔළුවට පිස පුරෝලා තිබුණ හින්දා දැන් ඔහුට තනියෙන් හිතලා දෙයක් කරගන්න බැරි තරමටම විහඟි ගැන වැරදි වැටහීමක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ කාරණාව හින්දා අසේකා පියල්ට විහඟිව කලකිරෙන තැනට වැඩ කරලා තිබුණා. අසේකා කෙල්ල වරන් ගියාද? පියල් අහනවා. "ඔව්වනේ මේ දැන් තමයි ඔපරේෂන් එකට අරගෙන ගියේ. මේවා කවුරු හරි දැනගත්තොත් එහෙම අපි දෙන්නත් හිර යන වැඩ." අසේකා කියන්නේ එහෙම. ඉතින් ඒකට උත්තරයක් විදිහට පියල් කියන්නේ මේ ළමයා කරගන්න දේවල් බලන්නකෝ. තාත්තා කෙනෙක් වෙච්ච මට මේ ළමයා මගේ දරුවෙක්ද කියලාත් සැකයි. පියල් කිව්වේ අතිශය හිතේ වේදනාවෙන්. ඉතින් ඔවුන් මේ විදිහට කතා කර කර ඉන්න අතරේ රෝහල් කාමරයෙන් එළියට වෙලා ඇත්තටම විහඟි මේ දේවල් හැම දෙයක්ම කරේ පියල් වෙනුවෙන්. ඇගේ තාත්තා වෙනුවෙන් කියන එක තවම ඔහු දන්නේ නැහැ. ඉතින් විහඟි ගැන අසේකා ඔහුට කිව්වෙම වැරදි විතරක්ම හින්දා ඔහුත් ඒවා අහලම විහඟිව එපා වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ දේවල් මේ විදිහට වෙද්දී අනිත් අතින් විහඟි ඇගේ ජීවිතේ එක්ක සටනක. ඩොක්ටර් සමන්ත හොස්පිටල් එකේ මොකක් හරි දෙයක් සිද්ධ වෙලා වගේ. ඔක්කොම ඩොක්ටර්ස්ලා මීටින් රූම් එකේ. විහඟිව සිහිසුන් කරපු ඩොක්ටර්ට හෙදියක් ඇවිල්ලා කිව්වේ එහෙම පණිවිඩයක්. ඉතින් ඒකෙන් අර ඉප්පතියේ දැම්ම වගේ කියලා කියනවනේ. ඒ වගේ ඩොක්ටර් සමන්තට දැනුනේ අතිශය සතුටක්. ඒක හොඳයි. මට නිදහසේ මේ වැඩේ කරගන්න පුළුවන්. ඔහු එහෙම හිතනවා. නර්ස් ගිහින් කියන්න එහෙනම් මම හදිසි ඔපරේෂන් එකක ඉන්නේ කියලා. ඒක ඉවර වෙලා එන්නම් කියලා කියන්න. ඩොක්ටර් සමන්ත එහෙම කියලා විහඟි ළඟට ගියේ ඇගේ කලලය ඉවත් කිරීමේ සැත්කම ආරම්භ කරන්න. ඉතින් මේ දේවල් මේ විදිහට වෙද්දී අදිත්ගේ මව ඒ කියන්නේ වෙන කවුරුත්ම නෙමෙයි විශාකා. විශාක රෝහලට ආවේ විහඟිව හොයාගෙන. ඉතින් ඇය එන්නේ තනිවම නෙමෙයි රණුකත් එක්ක. ඇය රණුක එක්ක ඇය සිටි රෝහල් කාමරයට ආවත් ඇය එහි හිටියේ නැහැ.
මොකද ඇය මේ වෙද්දි ඉන්නේ ඔපරේෂන් රූම් එකේ නිසා. තියටර් රූම් එකේ හින්දා. රණුක මේ බලන්නකෝ. මේ කාමරේ අස්පස් කරලා තියෙන හරියට මේ කෙනා කොහෙට හරි ගිහින් වගේ. ඒකනේ මැඩම්. ටිකට් කැපුවේ නෑ කියලා නම් මට හොඳටම විශ්වාසයි. ඉන්නකෝ මම ගිහින් බලලා එන්නම්. ඉතින් රණුක මේ විදිහට පිටත් වෙන්නේ විහඟි කොහෙද අරගෙන ගියේ කියලා හොයලා බලන්න. මේ අතරේදී විශාඛ කලේ විහඟිගේ වෛද්‍ය වාර්තා අඩංගු ලිපිගොනුව පරීක්ෂා කරන එක. ඇයත් විශ්‍රාමලත් වෛද්‍යවරයක් නිසා ඇයට පැහැදිලිවම තේරුණා විහඟිට වෙනත් කිසිදු අසනීපයක් නොමැති බවත් මේ ගැප් ගැනීම හින්දා ශරීරයේ සිදුවෙන අපහසුතාවයක් හින්දා විතරයි ඇය මේ රෝහල්ගත කරේ කියන කාරණාව මේ වෙද්දී විශාකට පැහැදිලි වෙනවා. කොහොම නමුත් ඇගේ හිතට වද දුන්න ප්‍රශ්නය තමයි විහංගිව කොහෙටද මේ මොහොතේ එක්කගෙන ගියේ කියන කාරණේ. හැබැයි අනිත් අතට විශාකගේ හිත නතර වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක. සරි මේ පොඩි කෙල්ලට අපේ එකක් මොනවා කරලාද මන්දා. දඩෝරියෙක් වගේ ඉන්න අපේ එක්කෙනාව මේ වගේ පොඩි කෙල්ලෙක් කොහොම දරාගත්තද මන්දා. මේ ළමයා එච්චර වයසකුත් නැති එකේ අපේ එක්කෙනාට කැමති වෙයිදත් මන්දා. ඉතින් මෙහෙම තමයි විශාක මේ වෙලාවේ හිත ඉන්නේ. හැබැයි ඇගේ සිතුවිලි බිඳ දාන්න රණුක සමත් වෙනවා. රණුක ඇවිල්ලා අය ඔහු ඔයාගත දේ කියද්දී මෙන්න මේ වගේ දෙයක්. මැඩම් ඒ මිස්ගේ වකුගඩු වල ගල් කියලා ඒව ඔපරේෂන් කරන්න අරගෙන ගියේ. එහෙම තමයි මට එළියෙන් කිව්වේ. ඒ ගෑනු ළමයාගේ අම්මයි තාත්තයි හිමත් ඉඳලා මේ වෙනකන්ම. රණුක කියන්නේ එහෙම. හැබැයි එතනින්ම විශාකට තේරෙනවා මෙතන මොනවා හරි දෙයක් තියෙනවා කියලා. එහෙම වෙන්න බෑ රණුක. බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙක්ට ඒ වගේ දෙයක් කවදාවත්ම කරන්නේ නැහැ. මෙතන වෙන මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා. ඉතින් විහඟි ගැන මේ විදිහට විශාක හොයාගනිද්දී අපි මොකද්ද කරන්නේ මැඩම්? මම හිතන්නේ අපි ඉක්මන් නොවුනොත් අපි ගොඩක් පරක්කු වෙවි. විශාක එහෙම කියන්නේ දැඩි විශ්වාසයෙන්. ඉතින් මේ අතරේදී විහඟිගේ සැත්කම පටන් අරගෙන ඇයට අදාළ බෙහෙත් රෑස්ති කරලා ශල්‍යාගාරයේ ඇඳ මත දිගා කරලා කකුල් දෙක දෙපසට කරලා තිබුණේ ඇගේ කලලය ඉවත් කරන්න සූදානමින්. වෛද්‍ය සමන්ත පළමුවෙනි පියවර විදිහට අදාළ අඬුව අතට අරගන්නවා. ඉතින් ළමයි අදට කතාව මෙතනින් ඉවරයි. ආයෙම කතාව ඔයාලට ලැබෙන්නේ අඟහරු 7ට. ඉතින් ළමයි ඔයාලට කතාව ගැන හිතෙන දේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ලස්සනම කමෙන්ට් එක මම අද කමියුනිටි පෝස්ට් එකක් විදිහට දානවා. ඉතින් කතාව ලියන විදිහ, කතාව කියන විදිහ ගැන ඔයාලට හිතෙන දේවල් අනිවාර්යෙන්ම කියන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් ආයෙම අපි අඟහරු 7ට හම්බෙමු. හැමෝටම සුබ දවසක්, සුබ රාත්‍රියක් මම සෙනෝ.